මහින්ද විද්‍යාලය තුල ක්‍රිකට් උණුසුම අවසන් කළ මේ වෙද්දී පැසිපන්දු උණුසුම ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්ත කාලවකවානුවක්. ශාන්ත අලවිසිස් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පවත්වන වාර්ෂික පැසිපන්දු තරඟයට තවත් තියෙන දින කිහිපයක් පමණයි. ඉතින් මහින්ද ටෙලිවියේ අද අපි ආවා මහින්ද විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම මොන වගේ සූදානමකින්ද පැසිපන්දු මහා තරඟයට ඉන්නේ කියලා. අපි සමේ එකතු වෙනා මහින්ද විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා හර්ෂක මදුශංක මහත්මයා. කෙවුණු කාලය තුල මහින්ද විද්‍යාලයට ජයග්‍රහණ ගණනාවක් ලබා ගන්න සමත් වෙනවා. විශේෂයෙන් අපි නාමකරණය කරෝතින් ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය මගින් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සී කාණ්ඩේ සමස්ත ලංකා අනුශූරතාවය ලබා ගන්න මහින්ද විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම සමත් වෙනවා. මේ ජයග්‍රහණයේ විශේෂත්වය තමයි මෙතුමන් මහින්දයට පත් වෙලා සති දෙකක් වගේ කාලයක් තුළ තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් ඔබතුමන්ගෙන් අපි දැනගමු. කොහොමද මේ කණ්ඩායම ඔබතුමන් කොහොමද මේ කණ්ඩායම හඳුනාගන්නේ? උන්ගේ දක්ෂතාව පිළිබඳව සහ ඒ දක්ෂතාව කොහොමද ඔබතුමන් උපමට්ටම් කරේ සහ අවසාන වශයෙන් අපි දැනගමු. දැන් පැවැත්වෙන්න තියෙනවා මහා තරඟය. මහා තරඟයට මේ ක්‍රීඩකයන් මොන වගේ ජවයකින් මොන වගේ ක්‍රීඩාශීලී තරඟයකින් මොවුන් තරඟ කරයි කියලා ඔබතුමන් හිතන්නේ? ඇත්තටම මේ ගත්තොත් අපේ ටීම් එක ඇත්තටම මේ ජව සම්පන්නව ඉන්නවා. මේ අපි බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලිය හොඳ තරගයක් මේ දීලා මේ ජයග්‍රහණය කිරීමට මාත් මගේ කැප්ටනුත් කණ්ඩායමත් සියලුම දෙනාම සූදානම් ඉන්න හොඳ තරගයක් ලබා දෙන්න. ඉන්දිය විද්‍යාලයට ඇවිල්ලා තා කෙටි කාලයක් ඇතුළත කියන්නේ මම සති දෙකයි මේ 17න් පහළ තරඟාවලියට මුහුණ දෙද්දී මේ තරඟාවලියේදී මම හරියටම කණ්ඩායමවත් හඳුනා ගන්න නැතුව තමයි මම තරඟාවලියට ගියේ. මම දැක්කා ක්‍රීඩකයන්ගේ යම්කිසි දක්ෂතාවයන් කිහිපයක් තියෙනවා. ඒ දක්ෂතාවයන් පාවිච්චි කළා තමයි මම මේ 17න් පහළ තරඟාවලියේ අනුශූරතාවය අප මහින්ද විද්‍යාලයට ගෙන මත් වුණේ. තිලක්ද සිල්වා අනුස්මරණ වාර්ෂික බාස්කට්බෝල් තරඟයේ පැවැත්වෙන තවත් දින කිහිපයක් තියෙන්නේ. මේ කාලය කියලා කියන්නේ බාස්කට්බෝල් පිටිය තුල උණුසුම දැඩිව දැනෙන කාලයක්. ශාන්ත අලවිසිස් විද්‍යාලයට වගේම මහින්ද විද්‍යාලයටත් ඒ උණුසුම ඒක ආකාරයෙන්ම දැනෙනවා. අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාවේ මහින්ද විද්‍යාලයේ බාස්කට්බෝල් කණ්ඩායමේ නායකයා අනුජ වික්‍රමතිලක. ඉතින් අනුජ ආසන්න වසර දෙක තුලදීම මේ බිග් මැච් එකේ කුසලාන තිබි මහින්ද පාර්ශ්වය තුල මේ ඇවිල්ලා තියෙන තුන්වෙනි වසරට එහෙම නැත්නම් හැට්‍රික් එකට හැට්‍රික් අවස්ථාව තුලදී මහින්ද විද්‍යාලයට චැම්පියන්ෂිප් එක ශූරතාවය ලබා දෙන්න ඔබේ කණ්ඩායම සූදානම්ද? ඔව් ඇත්ත වශයෙන්ම මල්ලි මගේ කණ්ඩායමයි ගොඩක් පුහුණුවෙන් කරලා තියෙනවා මේ මැච් එක දිනන්න. ඇත්තටම අපි ජයග්‍රහණ නිවාසයක තියෙනවා අපි ගොඩක් ජයග්‍රහණ ලබා ගත්තා. ඒ වගේම මම ආරාධනා කරනවා අපිට ආදරේ මහින්දයට ආදරය කරන හැමෝටම මැච් එක බලන්න එන්න කියලා. ඔයාලගේ චීර් එක අපිට ගොඩක් වටිනවා. ඇත්තටම මැච් එක දිනන්න. මේ අනතුරු අපි සමය එකතු වෙනවා දනිදු අයියා කණ්ඩායමේ උපනායක සෑහෙන උස ක්‍රීඩකෙක්. මේ වසර ඔබ ක්‍රීඩා කරන තුන්වෙනි වසර. ගෙවුණු ජයග්‍රහණ දෙකෙහිම ඔබ කණ්ඩායමේ සමාජිකයෙක්. මේ වසරේදී ඔබ එකතු වන්නේ කණ්ඩායමේ උපනායකයා විදියට. කොහොමද මේ වගකීම ඔබට දැනුනේ? නැත්නම් නායකතුමා ඔක්කොම කරා මට කරන්න දෙයක් ඉතුරු නැද්ද? නැත්නම් ඔබටත් වගකීමක් තිබ්බාද? ඔබටත් කාර්යභාරයක් තිබ්බාද කණ්ඩායම ඇතුලේ කරන්න? ඔව් මල්ලි අපි කිව්ව පරිදි අනුජ කාර්යභාරය භාගයට භාගයක් බැලුවා. මාත් ඒවට සහාය වුණා. අපි බලාපොරොත්තු වෙනා මේ තරගය හොඳින් නිමා කරගන්න. ගිය පාර අපිට කම්කාටු බාධා ඇති වුණා. අපි නැතුව මේ පාර හොඳින් තරගෙන් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මම හැමෝගෙම ඉල්ලන්නේ මහින්ද ප්‍රජාවගෙන් ඔබලගේ සහයෝගය අපිට ලබා දෙන්න. අනිවාර්යයෙන් මේ තුන්වෙනිදට ඉන්ඩෝ ක්‍රීඩාංගණයට අපිට විජය එකක් දෙන්න. ඔයගොල්ලෝ සෑමම එන්න. ඔවුන් සූදානම්. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ මාස 3 වෙනිදා දැඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී වසර 1:30 සිට ඇලෝෂියස් මහින්ද පැසිපන්දු මහා තරගයේ පැවැත්වෙන නියමිතව තිබෙන. ඉතින් ඔබට ආරාධනා කරනවා අභිමානවත් මහින්දයන් විදියට අපේ කණ්ඩායමට සපෝට් කරන්න අපේ කණ්ඩායමට ෂෙයා කරන්න අනිවාර්යෙන් ඔබත් එදාට එන්න.